හැටන් ප්‍රදේශයේ එළවලු තොග සහ සිල්ලර වෙළඳුන් පවසනුයේ මෙම උත්සව සමයේ ඇති අධික ඉල්ලුම හා ඊට සරිලන සැපයීමක් නොමැතිවීම නිසා දේශීය වෙළඳපොලේ එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙලෙස මිල ඉහළ යාමත් සමග බෝංචි කිලෝවක් රුපියල් 600ත් 700ත් අතරද බටු කිලෝවක් රුපියල් 600ද කැරට් කිලෝවක් රුපියල් 400ද නුවරඑළිය අල කිලෝවක් රුපියල් 600ද තක්කාලි කිලෝවක් රුපියල් 800ක් සහ අනිකුත් සෑම එළවලුවක්ම රුපියල් 400ත් 500ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවයි එම වෙළඳුන් කියා සිටියේ. එපමණක් නොව කාලීනව ඇතිවන්නා වූ පොල් හිඟය හේතුවෙන්ද මිල රුපියල් 180 සිට 200 දක්වා වූ සිල්ලර මිලකට අලෙවි වන බවත් පැවසේ. එමෙන්ම ඇඹුල් සහ සීනි යන කෙසෙල් කිලෝවක මිල රුපියල් 160කට අලෙවි කරනු ලබනවා. පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතනයත් එළවලු මිල ඉහළට යාම හේතුවක් වූ බවයි වෙළඳුන් කියා සිටින්නේ.